ඉතින් කොහොමද යාළුවනේ ඔන්න වෙනද වගේම අදත් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ජෙලි පුඩින් එකක් හදාගන්න විදිහ පියවරෙන් පියවර. මම මෙතන අරන් තියෙනවා ජෙලි ස්ට්‍රෝබෙරි රසයි ඇපල් රසයි රෙසිපි එක ඔයාලට දීලා තියෙනවා ඒක බලලා හදාගන්න. දැන් මම උණු වතුර මිලිලීටර් 350ක් දාලා ස්ට්‍රෝබෙරි රස ජෙලි එක හදාගත්තා. ඔයාලට සීනි පොඩ්ඩක් බලලා සීනි රස අඩු නම් සීනි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. හොඳින් කලවම් කරන්න. ඒ විදිහටම ඇපල් එකත් මම හදා ගන්නවා මිලිලීටර් 350ක වතුර එකතු කරලා රස අණු වල සීනි පොඩ්ඩක් දා ගන්න පුළුවන්. ඒ විදිහටම එකත් හදා ගන්නවා. මේ විදිහට ජෙලි එක පෙරාගෙන ඊට පස්සේ සීතකරණය පහළ කොටසින් දාන්න ඕනේ සෙට් වෙන්න. මේ තියෙන්නේ මම කලින් සූදානම් කරගත්ත කප් ටික. දැන් මම ඕන කිරි එක හදා ගන්න තමයි යන්නේ. දැන් ඒකට මම කලින්ම ජෙලිටින් තේ හැන්දක් වතුර මේස හැඳි දෙකමාරක දිය කරලා පැත්තකින් තියා ගන්නවා. මම අරන් තියෙන්නේ ටින් කිරි. මම ටින් කිරි ගත්‍ර ප්‍රමාණවල ඔයාලට දීලා තියෙනවා. ඒව බලලා හදාගන්න. දැන් මම මේක හොඳින් කලවම් කරගන්නවා. කිරි ටික යාන්තම් රත් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් මේ වෙලාවේ යාන්තම් ලුණු ටිකක් දාන්න මේකට. ගොඩාක් නැතුව යාන්තම් ලුණු පොඩ්ඩක් දාන්න. යාන්තම් රස්නේ තියෙනකොට මම මේකට එකතු කරගන්නවා අපි කලින් දිය කරගත්ත ජෙලිටින් ටික. ජෙලිටින් ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. කිරි එක නිවුනට පස්සේ පෙරලා පැත්තකින් තියාගන්න.
මේ තියෙන්නේ සෙට් වෙලා තියෙන ජෙලි එක. මම මේක ඊයේ තමයි දැම්මේ. දාලා අද අරගත්තා. දැන් මේ විදිහට කොටු කපලා පැත්තකින් තියාගන්න ඕනේ. දැන් මම මේ ජෙලි ටික කප් වලට දාගන්න යන්නේ. ඒක ඔයාලා හිතලා බලලා දාගන්න. තමට ලස්සනයි කියලා හිතෙන විදිහට දාගන්න. ඉස්සෙල්ලාම මම රතු පාටින් දැම්මේ. මේ කප් 13කට තමයි මේ රෙසිපි එක තියෙන්නේ. මල් ළඟ කප් 12ක් තිබුණ හින්දා තමයි මම 12කට හදලා තියෙන්නේ. නැත්නම් 13ක් මේ ජෙලි කප් ටික හදාගන්න පුළුවන්. දැන් මම ජෙලි එක උඩට අපි පෙරාගත්ත කිරි ටික එකතු කරගන්නවා. ඒකෙනුත් කිරි ටික ටික දාන්න. අපි ඊට පස්සේ තවත් ලේ එකක් එනවනේ. ඒක දැම්මට පස්සේ තමයි ඊටු ටික දාන්නේ. මං හිතන ඔයාලට මම මේ කරන වීඩියෝ එක හොඳින් තේරුම් නැති කියලා. ඔයාලට මේකෙන් ව්‍යාපාරයක් කරන්න පුළුවන්. නැත්නම් ළඟ ළඟ එන අවුරුදු වලට පොඩි අයට දෙන්න හදලා දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා බලලා හදන්න මේක. ඇත්තටම හරි රසයි මේ රෙසිපි එක. ඒ වගේම ලාභයි. මම දැන් ඊටු ලේ එකක් දාගන්නවා. ඇපල් ජෙලි ටික දැන් උඩින් දාගන්නවා. මම දැන් ඉතුරු කිරි ටිකත් එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ ව්‍යාපාරය ගැන තව දුරටත් දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට උදව් කරන්න කැමතියි. මේ ජෙලි කප් ටික පියන් වලින් වහලා සීතකරණයේ පහළ කොටසින් සෙට් වෙන්න තියන්න. සෙට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ලේබල් එකක් ගහලා වෙළඳපළට යවන්න. නැත්නම් රස බලන්න. මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු සුබ දවසක් ඔයාලට පරිස්සමින් ඉන්න.